මගේ කතාව තමයි වන්නේ මිනිස්සු අයියනායක දෙවියන්ට මේ තරම් ලෙන්ගතු ඇයි කියන කාරණාව. ඊට පස්සේ ඉතුරු දරුවෝ 6 දෙනාම අරගෙන තනි දරුවෙක් බවට පත් කරවලු. සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හැරුව නුග ගසක බෙනේ මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු පෙනේ. ආයිබෝවන්. ඉතින් මේ මම වීඩියෝ එක පටන් ගද්දිම කියපු කවිය ඇහෙද්දිම ගොඩක් අය දන්නවා මේ කියන්නේ මොකක් ගැනද කවුරු ගැනද කියලා. මගේ කිව්වේ විමල කුමාරගම කවියගේ අයියනායක කියන පද්‍යපන් තියෙන කවියක්. ඉතින් අද මගේ කතාව තමයි වන්නේ මිනිස්සු අයියනායක දෙවියන්ට මේ තරම් ලෙන්ගතු ඇයි කියන කාරණාව. ඉතින් දැන් කවිය කිව්වා වගේ ගොඩක් වෙලාවට වැව්වල වැව් අයිනේ නැත්තං තුම්මං හන්දි වගේ තියෙන තැන්වල තියෙන ලොකු නොග ගස් හරි හැටු ගස් හරි මොන හරි ඒ වගේ තැනක තමයි ගොඩක් වෙලාවට අයියනායක දෙවියන්ට පුද පූජා පවත්වන දේවල් ඉදි වෙන්නේ. ඉතින් දැන් වන්නි කරේ ගත්තොත් ඔය ගොඩක් තැන්වල මේවා දකින්න පුළුවන්. ඉතින් අපි දැන් ඒ කාරණා ගැන කතා කරන්න කලින් දැන් අයියනායක දෙවියෝ වන්නියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව මුලින්ම දැනගන්න ඕනේ. ඉතින් අපි අයියනායක දෙවියන්ගේ උත්පත්ති කතාව ගැන හොයලා බැලුවොත් මේ පිළිබඳව ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒ ජනප්‍රවාද එක එක පැතිවල එක එක විදිහයි. ඉතින් ඒකින්ද මේ හරිම එක කියලා එකක් නෑ. හැමදේම ජනප්‍රවාදින්ද මේ මාත්මය දන්න එක ජනප්‍රවාදයක් විතරයි මේක. ඉතින් ඊශ්වර දෙවියන්ට එක්තරා දවසක හිතුණලු මෙයංගනා දෙවියෙක්ට කියන්නේ එතුමියගේ හපංකම් දෙපර කළ හැකි දේ මොනවාද කියලා බලන්න. ඉතින් ගිහිල්ලා කළ හැකි දේ බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා කරලා පෙන්නන්න කිව්වලු. ඉතින් එතුමිය ඒ වෙලාවේ තනකොළ ගස් 8ක් අරගෙන අතර අරගෙන ඒ තනකොළ ගස් 8ෙන් දරුවෝ 8 දෙනෙක් මැව්වලු. ඒ 8 දෙනාගෙන් දරුවෝ 8 දෙනෙක් මැව්වට පස්සේ ඇත්තටම මේ ඊශ්වර දෙවියන්ට මේ ඒක ගොඩක් ආසයි තුන. ඊට පස්සේ ඊශ්වර දෙවියෝ මොකද කරන්නේ මේ දරුවෝ 8 දෙනාම අත් දෙකෙන් වඩා ගත්තලු. ඊට පස්සේ ඒ වඩා ගන්න අතරේ වම් කිහිල්ලෙන් එක දරුවෙක් පැනලා ගියාලු. ඔය වම් කිහිල්ලෙන් පැනලා ගියපු දරුවා තමයි අයියනායක කියලා කැලෑ වැදිලා කැලේට අධිපතිත්වයේ පස්සේ හම්බුණා කියලා කියනවා. දැන් එතුමා ඒ කියන අයියනායක දෙවියෝ කැලේට වැදුනට පස්සේ ආයි නැවත දේවතා මණ්ඩලයට ලොකු සම්බන්ධයක් වෙච්ච බවක් ජනප්‍රවාදවල වැඩි හම්බෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම දකුණු කිහිල්ලෙන් තව දරුවෙක් පැනලා ගියාලු. එයා තමයි ඔය මුරුතන් කඩවර නැත්තම් පුල්ලයාර නැත්තම් ඝන දෙවියෝ කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ ඉතුරු දරුවෝ 6 දෙනාම අරගෙන තනි දරුවෙක් බවට පත් කරවලු. දැන් ඔය තාරක කියන අසුරයා දිව්‍ය ලෝකෙත් එක්ක ගැටුමක් දෙවිවරුත් එක්ක ගැටුමක් ඇති කරගන්නවානේ. ඒ ගැටුම ඇති කරගත්තු වෙලාවේ ඔය කියන දරුවා නැත්තම් අපි කවුරුත් දන්න ස්කන්ධ කුමාර එහෙමත් නැත්තම් කතරගම කියන මේ දෙවියා තමයි අසුර තාරක කියන අසුරයත් එක්ක සටන් කළා. ඒ සටන දිනුවා කියලා කියන්නේ. ඒ සටනෙන් පස්සේ තමයි ඔය කතරගමට ඇවිල්ලා කතරගම තමන්ගේ වාසස්ථානය බවට පත් කරගත්ත කියලා කියන්නේ. ඉතින් අපේ කතාවේ කතානායකයා තමයි අයියනායක. දැන් ඔය කතාවෙන් පස්සේ දැන් එතුමා කැලෑ වදිනවනේ. කැලෑ වැදුනහම දැන් එතුමාගේ බලය පවරන බලය පවත්වාගෙන යන ප්‍රදේශයේ විදිහට හදන දෙදුරුවේ ඉඳන් කලාවේ දක්වා
කොටස. එතකොට ඒ හරිය තමයි ඔය වන්නියට අහුවෙන්නෙත් ඒ හරිය කොටසමයි. ඔය කොටස තමයි එතුමාගේ බලපදේශය බවට පත් වෙලා තියෙන්නේ. දැන් ඔය වන්නේ මිනිස්සුන්ට අයනායක දෙයියෝ නිකන් හරියට නිකන් තමන්ගේ හැම දුකක් කරදරයක්ම කියන්ද ඉන්න කතා කරන්න ඉන්න නිකන් ළඟම හිතවතෙක් වගේ ඉන්න කෙනෙක් තමයි අයනායක දෙයු කියන්නේ. දැන් ඒ කියන්නේ වන්නි කරේ මිනිස්සු ගත්තොත් තවත් දේවතාවරු ඉන්නවා ඒගොල්ලෝ ගරු බුහුමන් කර. නමුත් ඒ හැමෝටම වැඩි ප්‍රධාන කෙනා තමයි අයනායක. දැන් ඒගොල්ලොන්ගේ ගොඩක් වෙලාවට කුඹුරු ආදී වගා කටයුතු පටන් ගන්න වෙලාවක ඒ වගේම ඔය ගොඩක් අතීතය ගත්තුත් ගොඩක් වසංගත රෝග වගේ ගොඩක් රෝගාබාධ වැළඳුණු වෙලාවන්න. ඊට පස්සේ දැන් සත්ව පාලනය වගේ කරනවනං ඔය අරක් වගේ ඉන්නවනම් ගොඩක් අරගුන්ට ලෙඩ රෝග හැදෙනවද ඒ ලෙඩ රෝග වගේ හැදෙන වෙලාවක තමන්ට තිසතගන්න බෙරි ප්‍රශ්නයක් වෙලාවක අයනායක දෙයන්ට තමයි තමන්ගේ දුක් අඳුනාව කියන්නේ. දැන් ඒ වගේම තමයි දැන් ඔය කැලේකට යනකුට දැන් ගොඩක් ගැහනුවන දර කඩන්න වගේ යනකොට ඒ වගේම තමන්ගේ වගා කටුතුවලට හරි නැත්තන්ගේයක් දොරක් කදාගන්න හරි ලීයක් කපාගණ්ඩ ලීමන හරි කපාගන්න යන වෙලාවකත් කැලේට වදිද්දී කොලත්තක් කඩලා ගහක එල්ලලා අයනායකද යුසිහි කරලා තමන් ඇතුළට ගිහිල්ල වැඩේ කරගෙන කලා ආරක්ෂා කරලා දෙන්න කියලා එතුමගෙන් එල්ලීමක් කරලා තමයි කැලේ වදින්නේ. ඒවගේම තමයි දැන් අනික් ඔය දේවල වගා කටයුතු ලෙඩ රෝගාදී දේවල්වලට බාරහාර වෙන විශේෂ ක්‍රමයක් තියෙනවා. මේක හැම පැත්තම එකම විදිහ නෙමෙයි. නමුත් දැන් වන්නි කරේ නම් ගොඩක් වෙලාවට මේ ක්‍රමය තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ බාර වෙන වෙලාවට පොල් ගෙඩියක් තමයි ගන්නෙ. පොල් ගෙඩිය අරගෙන පොල් ගෙඩිය හොඳට කහවතුරෙන් හොදනවා. ඉස්සලාම් සාමාන්‍ය වතුරෙන් හොදලා ඊට පස්සේ කහදා වතුරෙන් හොදලා හොඳට පිහ දාලා අරගෙන ඊට පස්සේ හුණු වලින් අඳිනවා සංකේත වගේක්. ඒක ඒ දෙවියන්ට බාර වෙන්නම විශේෂයෙන්ම ඒගොල්ලෝ හදාගත්තු සංකේත තමයි තියෙන්නේ. ඉතින් එහෙම සංකේත ඇඳලා හොඳට දුක්මල එහෙම අල්ලලා ගහක මේ පොල් ගෙඩිය එල්ලනවා. එල්ලලා තමන්ගේ යාතිකාව කරනවා. ඊට පස්සේ දැන් තමන්ගේ වගාවක් නම් වගාව ආරක්ෂාකාරීව තමන්ගේ පලවැල අස්වන්න ගෙට ගත්තට පස්සේ අයනායක දෙවියන් වෙනුවෙන් කිරී තිරීමේ කටයුත්ත කරන මේ පොල් ගෙඩිය උඩ තියල බාරවෙන්න විශේෂෙන්ම කිරි උතුරලා මේ බාරය ඔප්පු දෙනවා කියන කාරණාව සඳහන් කරලා තමයි මේ බාර වෙන්න. දැන් ඔය කිරී තිරිල්ලෙත් තියෙනවා තනි මුට්ටිය කිරී තිරිල්ල, ඒ වගේම මුට්ටි 3 කිරී තිරිල්ල ඒ විදිහට. ඉතින් දැන් කුඹුර දැන් වැව් කුඹුරක් නම් කුඹුරු යායම කට්ටිය එකතු වෙලා තමන්ගේ අස්වන්නෙන් කොටස වෙන් කළා. ඒ සියල්ලම එකතු කරලා ඔය දැන් ගොඩක් වෙලාවට අයනායක දෙවියන්ගේ ගම්වල නම් අයනායක දෙවියන්ගේ දේවල් ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වැවක් අද්දරම තමයි. වැවක් අද්දර තියෙන ගහක් යට තමයි ගොඩක් වෙලාවට අයනායක දෙවියන්ගේ දේවාල ඉදි කරලා තියෙන්නේ. එතනම තමයි ඔය කිරි තිරීමේ කටයුත්ත සිද්ධ කරන්නේ. දැන් ඔය කිරි උතුරලා කිරි තිරීමේදී මේ කිරී තිරිල්ල සාමාන්‍ය ගෙදරක කිරිබත් වෙන වගේ නෙමෙයි. මේක පොඩි වෙනස්කම් තියෙනවා. දැන් තුන් මුට්ටිය හරි තනි මුට්ටිය හරි ගත්තාම කැකුළු හාල් හොඳට හොදලා ඊට පස්සේ මේක කිරෙම්ම තමයි තනිකර මුතුරන්නේ. එතකොට මේක ඉදීගෙන මේකට සීනි කලවම් කරනවා. දැන් පැණි රහ කෑමක් තමයි දෙවියන්ට පුද දෙන්නේ. එතකොට මේකට විශේෂයෙන්ම ගන්නවා කෝලි කුප්පු කෙහෙල් ගෙඩි. දෙවියන්ට පූජා කරන කොටසට කේල් ගිරි ගන්න. ඊට පස්සේ ඒ දානෙම දානේ දෙවියන් කටයුතු කරලා අනික් අයට බෙදලා දෙනවා. ඒ කට්ටියට කෝලි කුට්ටු කියලා විශේෂයක් නෑ. සාමාන්‍යව සීනි කෙහෙල් හරි යබුල් කෙහෙල් හරි මොනවා හරි පාවිච්චි කරනවා. ඉතින් එතනදී යහනක් හදනවා. ලෑලි දෙකක් හරි
යම් කිසි මට්ටමකට උස්සලා හරි නැත්නම් මොකක් හරි ස්ටූල් එකක් හරි මොකක් හරි හොයාගන්න පුළුවන් නම් එහෙම හරි උස්සලා තියලා සුදු රෙද්දක් දාලා යහනක් හදනවා. එතකොට ඒ යහනට බුලත් පඳුරු කාසි ඒ වගේ දේවල් තියලා තමයි කරන්නේ. එතකොට දැන් මෙතනදී මේ අයනායක දෙවියන්ට විතරක් නෙමෙයි ඒ උල්ලොන්ගේ ඉන්න අනිත් දෙවිවරුන්ටත් මේ පූජාව ඔක්කොටම එකට තමා දෙන්නේ. එතකොට දැන් කිරි උතුරලා කිරි ටික යහනට සාමාන්‍යයෙන් ඒවට ගොටු කියලා කියන්නේ යහනට ගොටු 3ක් කරනවා. එතකොට මේ ගොටු අරින්න ගන්නේ කෝලි කුට්ටු කෙසෙල් කොළ තමයි. දැන් ගොඩක් ගෙවල් වල කෝලි කුට්ටු පඳුරක් වෙන් කරලා තියෙනවා කිරි ඉතිරීම වගේ කටයුතු වලටම ගන්න. එතකොට දැන් ඔය පරණ ජන කතාවල තියෙන කෝලි කුට්ටු කියන කෙසෙල් වර්ගය දෙවියන් වෙනුවෙන්ම වෙන් කරලා තියෙන කෙසෙල් වර්ගයක් කියලා. ඉතින් ඒකින්ද වෙන්න ඇති කෝලි කුට්ටු කියන කෙසෙල් කොලේ පාවිච්චි කරනවා. එතකොට කිරිබත් සම්පූර්ණයෙන්ම බෙදලා එතකොට මෙතෙන්ට ගන්නවා කැවුම් ඒ වගේම කෙසෙල් ගෙඩි. මේවත් එක්ක තමයි තියලා දෙවියන්ට පූජා කරන්නේ. එතකොට තව වෙනම තැනක තව ලීයක් 4ට භාගෙට පලලා 4කට පලලා ඊට පස්සේ දී කැලි 4 කිර කරලා ඒක හැත්තෙන් හදලා ඊට පස්සේ ඒකට වෙනම නිකන් ගොට්ටක් වගේ හදලා අපි කඩල ගොට්ට ගහනවා වගේ කෙහෙල් කොලෙන් හදලා කෙහෙල් ගෙඩියකුයි කැවුම් ගෙඩියකුයි එක්කන් ඒක වෙනම පූජා කරනවා. ඒතර ඒක වෙනම දෙවි කෙනෙක්ට. එතකොට එතෙන්ට කුරුම්බ ගෙඩියක කුරුම්බ ගෙඩියකුත් එතනින් තියලා එතන වෙනම යාතිකාවක් කරනවා. එතකොට දැන් අපිට ඇහිච්ච වචන තියෙනවා යාතිකාවේ කියන්නේ හරිම සුන්දර යාතිකාවක්. ඒකේ තියෙනවා වචන දැන් ඒවා හරිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් එන දේවල් තමයි මේ අරගෙන තියෙන්නේ. මේ කියන්නේ එක කපු මහත්තයාගේ එක යාතිකාවල් තියෙන. ඒකින්ද හරිම එක මොකද්ද කියන්න අපිට හොයාගන්න අමාරුයි. දැන් ඔයකේ අපිට ඇහෙන වචන තියෙනවා. දැන් පස්සාන් දාසකට බුදු වණ්ඩවසර ආයුබෝවන්ඩ වගේ වචන කියනවා. ඊට පස්සේ මගුල් පෙරහැරක්කා සමාන මේ තුමුට්ටිය කිරි ඉතිරිල්ල පඳුරු ඇතුව යහන් ඇතුව කැවුම් කෙසෙල් ඇතුව ඔබ වහන්සේගේ දෙපා මුල තියලා වැඳ වැටිලා මේ ගැත්තෝ ඉල්ලන්නේ යට ගිය නැවක් එතර මෙතර කරන්නත් නෙමෙයි, අලෙක් මලෙක් ගුරෙක් අල්ලන්නත් නෙමෙයි, ඔබ වහන්සේගේ දෙපා මුල වැටිලා මේ ඉල්ලන්නේ මේ දරුවගේ මේ වගාව තවදුරටත් කරගෙන යන්න ඕනේ. ඒ වගාව ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි මේ දරුවෝ ඔබ වහන්සේගේ දෙපා ළඟ වැටිලා ඉල්ලන්නේ. ඉතින් මේ කාරණාව හරියට නොකරුණොත් ඔබ තමුන්නාන්සේටත් නින්දාවයි මටත් නින්දාවයි. එහෙම කියන්නේ කවු මාත් හින්දා වෙන්නද එහෙම කියන්නේ. ඉතින් ඔබ වහන්සේටත් නින්දාවයි මටත් නින්දාවයි. ඒකින්ද ඔබ වහන්සේගේ බැල්ම හරියාකාර මේ ස්ථාන මාලාවට යොමු කළා මේ දරුවගේ මේ කටයුතු සාර්ථක කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඔන්න ඔය වගේ වචන ටිකක් තමයි අපිට ඇහෙන්නේ. ඉතින් දැන් මේ සමහර කපු මහත්තුරුන්ගේ මේ කිරි ඉතිරීම යන අතරේ දැන් ඔය කෝල්මුර කවි තියෙනවා. දැන් එක එක වෙලාවලට ගායනා වෙන කෝල්මුර කවි තියෙනවා. දැන් මේ කෝල්මුර කවිත් එක එක පැතිවල එක එක විදිහට තියෙනවා. මේ සමහර පැතිවල යක් බෙරේ පාවිච්චි කරනවා, සමහර පැතිවල ඔය ගැට බෙරේ පාවිච්චි කරනවා. දැන් ඔය වන්නිය ගත්තොත් වන්නි කරේ ගොඩක් වෙලාවට උඩැක්කිය තමයි පාවිච්චි කරන්නේ. මට මතකයි ඔය අපේ කිරියත්තගෙත් තිබුණ උඩැක්කියක්. කිරියත්තට උඩැක්කිය කවි කියන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ උඩැක්කියට ගොඩක් වෙලාවට ගන්නේ තලගොයි හැම. තලගොයි හැමෙන් හදපු උඩැක්කිය තමයි ලස්සනට මැඩ වෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් ඔය කවි අතරේ තියෙනවා අවට පැමිණ පුන්සැඳ වැනි දසදිය එළිය කරන රාජ, ලොවට පෙනේ කිරිමුදට සඳරැස් වැනි ඔබේ තේජ, පවට පිරිය ඇති යකුන්ට තරගය වැනි ඔබේ තේජ, ලෝම උතුම් දෙවි කවුරුද අය්‍යනාත දේවරාජය. කියන්නේ මේ දෙවියන් කෙරේ තියෙන අසීමිත භක්තිය. කියන්නේ මේගොල්ලෝගේ තියෙන අසීමිත ආදරය තමයි කවි වලින් කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේ දේවල් ගොඩක් අයට මේ මිත්‍යා දෘෂ්ටික දේවල් වගේ හිතෙන්න පුළුවන්.
නමුත් මේ කවි හරිම සුන්දරයි. දැන් මට අහම්බෙන් හම්බුණා වීඩියෝ කරගන්න යම් කිසි අවස්ථාවක ගායනා වෙච්චි කවි ටිකක්. ඒ කවි ටිකත් මම අමුල්ලා තියන්නම් මේ වීඩියෝ එකට.
දැන් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මේ දෙත් කියන්න මොන ගැන හිතෙනවා. සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම, කෙම්මුර දවස්වල පානින් සැරසීම, වනාතු කඩා ගස් දෙබලක එල්ලීම, මා නොකෙරුවත් නොකළමියේ ගැරහීම. ඒකත් ඔය විමලරත්න කුමාරගම කවියගේ අයියනායක පද්‍යමන්ති වෙන කවියක්. ඉතින් මේ දේවල් මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. සමහරකට එහෙම හිතෙන්න පුළුවන්. දැන් මම නම් දකින්නේ මෙතන දෙවියන්ට බාරහාර වෙලා දෙවියන්ගෙන් පිහිට ලැබෙනවද නැද්ද, ඒ ගොල්ලොන්ගේ කාරණා ඉෂ්ට වෙනවද නැද්ද කියන එකට වැඩිය දැන් මේ චාරිත්‍ර වාරිත්‍ර මේ අභිචාර විදි මේ කවි ගායනා මේ වාදන මේ හැම එකකම තියෙන මේ කලාත්මක ගතිය මාරම ලස්සනක් තියෙන නිකන් ඒක මාර විදිහට දැනෙනවා. ඒක ගමේ කෙනෙක්ට ගැමියෙක්ට ඒක දැනෙනවා වැඩි. ඒකට මට නම් මාර ආදරයක් දැනෙන්නේ. කවි ගායනා මාරම ලස්සනයි. ඕන තරම් වෙලාවක අහගෙන ඉන්න පුළුවන්. දැන් ඔය කවි වල අතරේ කවි වල පද කියනවා එක වෙලාවක ඊට පස්සේ අතරට කෑලි දානවා. ඒ කවි ගායනා කරන්න ලස්සනට ඒගොල්ලෝම ක්‍රමයක් හදාගෙන තියෙනවා. එතකොට දැන් ඒ කවි නිකම්ම කියන්නේත් නැද්ද දෙවියන් නිකම්ම හිටගෙන උඩක් ගහගා කියන්නේ පොඩි පොඩි නර්තන තියෙනවා. ඒ කියන්නේ දෙවියන්ගේ පැත්තට ඉස්සරහ මනෝ කකුලක් ඉස්සරහට තියෙනවා ආය ආපහු ගන්නවා. ඒ වගේ ඒක අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් ඒක අපේ සංස්කෘතියට එකතු වෙලා තියෙනවා. ඒ ලස්සන විඳින්න තව කොයිතරම් කාලයක් හම්බ වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක එකපාරක් හරි විඳලා ඒ ගායනාවන් වල ලස්සන දැකලා විඳගන්න පුළුවන් නම් ඒක මාර විදියට වටනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. යාපහුව අවට වන්නේ ඇවිදගෙන යන ගම ඒ එක් ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.